හරි ළමයි මේ අපි HBR ආකලනයේ ආන්ත්‍රණය බලමු. HBR ආකලනයේ ආන්ත්‍රණය බලමු. එතකොට ළමයි මේ දැන් ඇල්කීන ගත්තොත් මේ වගේ ඇල්කීනයක් ගත්තොත් CH3 CH CH2 මේකට දානවා HBR. එතකොට ළමයි මේ මාකෝනිකෝෆ් නීතියට අනුවනේ අපි මේ හයිඩ්‍රජන් බඳන්නේ. හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් යවනවා CH3 CH CH3. හරිද? එතකොට දැන් මේ හයිඩ්‍රජන් අඩු තැනට Br එකක් සෙට් කරනවා. ඔහොමනේ මේක හැදෙන ඵලය හැදෙන්නේ. එතකොට ළමයි මේ දැන් මාකෝනිකෝෆ් නීතිය කියන්නේ මේක ලේසියකින් හයිඩ්‍රජන් මේ වැඩි තැනට හයිඩ්‍රජන් යනවා කියලා කියන්න ගත්ත කතාවක්. හැබැයි ඇත්ත සිද්ධිය විස්තර කරනකොට මේ ඕක ටිකක් ගැඹුරුව විස්තර කරන්න ඕන දෙයක්. එතකොට ඒකෙදි අපි මුලින්ම මේ කාබෝ කැටායන කියන කතාව දැනගෙන ඉන්න ඕනේ. කාබෝ කැටායනයක් කියන්නේ ළමයි මේ දැන් මේ ප්‍රතික්‍රියාවේ මේ Br එක බැඳෙන්න කලින් හරිද? Br එක බැඳෙන්න කලින් දැන් මේක මෙහෙම ගෙනියමු. කතාව ටිකක් මෙහෙම ගෙනියමු. CH2 HBr. HBr දාද්දී මේ ප්‍රතික්‍රියාවේ අපි මේකටත් හයිඩ්‍රජන් බැඳෙන්න පුළුවන්, මේකටත් හයිඩ්‍රජන් බැඳෙන්න පුළුවන්. අපි මුලින්ම මෙතනට හයිඩ්‍රජන් බැඳුණා කියමු හයිඩ්‍රජන් එක. මේ A කියන කෙනාටයි B කියන කෙනාටයි. මේ මුලින්ම මේ අපි මේ A කියන කෙනාට හයිඩ්‍රජන් එක බැඳුණා කියලා හිතලා මෙතනට CH2 දාලා මෙතන CH2 දාමු. එතකොට හරි. එතකොට දැන් බලන්න මෙන්න මෙතන අඩුවක් තියෙනවනේ. එක බන්ධනයක් අඩුයි. එතකොට මේ වගේ තැනක අඩුයි කියන්නේ මෙතන ප්ලස් එකක් තියෙනවා. එතකොට කාබන් මත දැන් මේ තියෙන කොටස R කොටසක් කියලා ගන්න පුළුවන්. මේ කොටස R කොටසක් කියලා ගන්න පුළුවන්. හරිද? ඒ කොටස R කොටසක් කියලා ගන්න පුළුවන්. මේ CH3 CH2 මේ වගේ R කොටසක් කියලා හිතන්නකෝ. එතකොට මේ වගේ R කොටසක් මේ කාබන් කැට බෙදලා ඉන්නවා කියන්නේ මේක කාබෝ කැටායනයක්. කාබන් මත ප්ලස් තියෙන අයනයක්. එතකොට මේක කාබෝ කැටායනයක්. එතකොට දැන් බීට මේ බැඳිච්ච අවස්ථාව බලමු. බීට H එක බැඳිච්ච අවස්ථාව බලමු. CH3 CH CH3. හරි. එතකොට ළමයි මේක මෙතනනේ මේකේ ප්ලස් එක එන්නේ. මේකත් කාබෝ කැටායනයක්. මෙතන මේවත් R කැලි කියලා හිතන්නකෝ. මේවත් R කැලි තමයි. මේ R කැලි දෙකක් තියෙනවා මේකේ. මේකේ R කැලි එකයි. හරි. එතකොට ළමයි දැන් මේ දෙකෙන් අපි වෙනවා කියලා උඩ එක ගත්තේ මේකනේ. මේ දෙවෙනි ක්‍රමයනේ ගත්තේ. ඒක ගන්න හේතුව තමයි ළමයි මේ කාබෝ කැටායන වල ස්ථායීතාවය. ඒ කාබෝ කැටායන වල ස්ථායීතාවය මත තමයි මේකෙන් මේ දෙවෙනි ක්‍රමයට යනවා කියන එක තීරණය වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ ළමයි දැන් RCH2+ මේක R කැලි එකයි. මේක ප්‍රාථමික කාබෝ කැටායනයක්. මේක ප්‍රාථමික කාබෝ කැටායනයක්. ඒකට වඩා ළමයි මේ වගේ කොටසක්. ඒ කියන්නේ R කැලි දෙකක් තියෙන එකක්. R කැලි දෙකක් තියෙනවා කියන ළමයි ද්විතීයික කාබෝ කැටායනයක්. ද්විතීයික කාබෝ කැටායනයක්. ඒකට වඩා ස්ථායි තෘතීයික කාබෝ කැටායනය. ඒ කියන්නේ මේකේ මත R කැලි තුනක් තියෙන එක. තෘතීයික කාබෝ කැටායනය. තමයි ඒකට වැඩිය ස්ථායි මෙහෙම හිතන්න CH2 මෙහෙම ද්විත්ව බන්ධනයක් තියෙනවා CH2 මෙන්න මෙතන ප්ලස් එකක් තියෙනවා. ඒක ඊට වැඩිය ස්ථායි. ළමයි ඒකට වැඩිය ස්ථායි කෙනෙක් ඉන්නවා. බෙන්සීන් වලයට මේ බැඳලා තියෙන අල්ලපු අත් බැඳලා තියෙන කාබන් එක මත ප්ලස් එකක් තියෙනකොට ඒක මේ ස්ථේටම වැඩිය ස්ථායි. මේ පිළිවෙලට තමයි කාබනික කාබෝ කැටායන වල ස්ථායීතාවය වැඩි වෙන්නේ. කාබෝ කැටායන වල ස්ථායීතාවය වැඩි වෙනවා කියන්නේ ඒක හරහා වෙන ප්‍රතික්‍රියාව වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකට දැන් මෙතන ඉන්නේ ප්‍රාථමික කාබෝ කැටායනයක්. මේක ප්‍රාථමික. මේක ද්විතීයික. එතකොට මේ දෙන්නගෙන් ස්ථායීතාවය වැඩි ද්විතීයික කෙනාගේනේ. ද්විතීයික කෙනාගේ ස්ථායීතාවය වැඩි. ද්විතීයික කෙනා හරහා තමයි ප්‍රතික්‍රියාව එතකොට සිද්ධ වෙන්නේ. එතකොට මේ කාබෝ කැටායනය හරහා තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක අතරමැදියක්. මේ අතරමැද හැදෙන එකක් තමයි මේ ප්‍රතික්‍රියාව අතරමැද හැදෙන එකක් තමයි මේක. එතකොට මේ ද්විතීයික කාබෝ කැටායනය ඒ කියන්නේ මේ අතරමැදිය හරහා තමයි මේ ප්‍රතික්‍රියාව වඩාත්ම ස්ථායි. ඒ කියන්නේ මෙයා තමයි වැඩියෙන් හැදෙන්නේ. මෙයා සුළු ඵලයක්. සුළු අතරමැදියක් මෙයා. මෙයාගෙන් හැදෙන ඵලය සුළු ඵලය. මෙයාගෙන් තමයි ප්‍රධාන ඵලය හැදෙන්නේ.
හරි ළමයි. එතකොට මේ ද්විතීයික කාබෝ කැටායනය තමයි ස්ථායිම. එයා හරහා තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ යාන්ත්‍රණය ගැන කතා කරමු දැන්. එතකොට මේ දෙවෙනි එක තමයි වැඩියෙන්ම වෙන්නේ. මේ පළවෙනි එක චුට්ටයි වෙන්නේ. ඒක ගණන් ගන්නෙත් නෑ ඇත්තටම. මෙන්න මේක තමයි වෙනවා කියලා දැනගන්න ඕනේ. අරකට වෙනවා කියලා දැනගන්න ඕනේ. ඒත් වැඩියෙන්ම වෙන්නේ මේක. යාන්ත්‍රණයට කතා කරන්නේ අපි මේක හරහා වෙන යාන්ත්‍රණය තමයි කතා කරන්නේ. හරි. එතකොට දැන් අපි යාන්ත්‍රණය බලමු. CH3 CH2. හරි. මෙතන දැන් HBr අණුව අපි මෙහෙම ඇදගමු. මේක HBr මෙහෙම අදින්න පුළුවන්. එතකොට Br ගේ විද්‍යුතණතාවය වැඩි. එයාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට මෙයාගේ ද්‍රව්‍යයක් හැදෙනවා ඩෙල්ටා මයිනස්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. එයාගේ ඩෙල්ටා ප්ලස් එකක් හැදෙනවා. දැන් මම ඉස්සෙල්ලා කියවා ළමයි මෙතන පයි බන්ධනයක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු තැනට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන එයාගේ ඉලෙක්ට්‍රෝනේ තියාගෙන මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයාට තියාගන්න කියනවා. ඊට පස්සේ එතකොට වෙන්නේ ළමයි දැන් මෙතන අපි මෙතනදී අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට ද්විතීයික කාබන් කැටායනය හරහානේ සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාව. එතකොට හයිඩ්‍රජන් වැඩි තැනට කියලා අපි මේව දැන් හිතමු. දැන් හයිඩ්‍රජන් වැඩි තැනට කියලා කියන්න පුළුවන් එක එහෙම. CH3 CH3. එතකොට මෙතන ප්ලස් එකක් තියෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගත්තාම මෙතන Br ඩෙල්ටා මයිනස් නෙමෙයි තියෙන්නේ. මෙයාගේ තියෙන්නේ Br මයිනස් එකක් සම්පූර්ණ. හරිද ළමයි? එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි. මේ Br මයිනස් ළඟ ඉලෙක්ට්‍රෝන වැඩි. එතකොට Br මයිනස් ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන අඩු තැනට ඉලෙක්ට්‍රෝන දෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා මේ CH3 CH3 මෙතනට බෙදෙනවා Br එක. ඔන්නම තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. දැන් ළමයි මෙතන අපි මේ ප්‍රතික්‍රියාව දන්නවා ආකලනයක් කියලා. ආකලනයක් කියන්නේ මොකක්ද? ආකලනයක් කියන්නේ මොකක්ද? මෙතන මේ තියෙන පයි බන්ධන ගාන අඩු වෙච්ච ප්‍රතික්‍රියාව. පයි බන්ධන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒක ආකලන ප්‍රතික්‍රියාවක්. පයි බන්ධන ගාන වැඩි වෙනවා කියන්නේ ඒක ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. පයි බන්ධන ගාන වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඒක ආදේශ ප්‍රතික්‍රියාවක්. හරි ළමයි එතකොට දැන් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙහෙමයි කියලා අපි බැලුවානේ. අපි එතකොට දැන් මේක මුලින්ම මෙතන දැන් අපි මේ ප්‍රතික්‍රියාවේ මුලින්ම වෙන දේ තමයි බලන්නේ. මෙතන මේ H ඩෙල්ටා ප්ලස් කියන එක මොකක්ද? ධනාරෝපිත පාර්ශවික ධනාරෝපිත වුණත් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අඩු වුණත් ඒවා ඉලෙක්ට්‍රෝන වලට කැමති. මෙයාලා ඉලෙක්ට්‍රෝන දෙන ඒවා ගන්න කැමති. එතකොට මේක ඉලෙක්ට්‍රොෆයිලයක්. ප්‍රතික්‍රියාව පටන් ගන්න ඉලෙක්ට්‍රොෆයිල් එකකින්. මොකක් වෙලාද ඉලෙක්ට්‍රොෆයිලේ පටන් ගන්න? ඉලෙක්ට්‍රොෆයිලේ මෙයාලට සෙට් වෙලා පටන් ගන්න. එතකොට ඉලෙක්ට්‍රොෆයිලේ මේකට ආකලනය වෙලා තමයි පටන් ගන්න. එහෙනම් මේ ප්‍රතික්‍රියාව මොකක්ද ළමයි? ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියා වර්ගය ඉලෙක්ට්‍රොෆිලික ආකලන වර්ගය. එතකොට මේ යාන්ත්‍රණය ඉලෙක්ට්‍රොෆිලික ආකලන යාන්ත්‍රණයක්. ඔය වගේ දැනගන්න ඕන කරුණු ටිකක් තියෙනවා ළමයි. මේ තව යාන්ත්‍රණයක් තියෙනවා. අපි යාන්ත්‍රණෙත් ඊළඟට කතා කරමු.